විශේෂ විධිවිධාන 50 කීපයක් රෙගුලාසි කීපයක් සාකච්ඡාවට ගන්න මේ මොහොතේ අපි අවධාරණය කරගන්න ඕන කාරණා ටිකක් තියෙනවා. ඇත්තටම විපක්ෂයේ පැත්තෙන් මේ විශේෂ විධිවිධාන පනත සහ මේ රෙගුලාසි සම්බන්ධ වලට වැඩිය කතා වුණේ එක පැත්තකින් විපක්ෂය මතු කරන්න ගත්තා අපේ රට කර්මාන්ත සම්පූර්ණම වහලා ආපස්සට තල්ලු කරගෙන යනවා. අනිත් පැත්තෙන් රට ආපස්සට යනවා කියන එක තහවුරු කරන්න ගත්තා. ඒ නිසා අපි දන්නවා ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි මේ රට ජාතික ජනබලවේගයට දෙනකොට විපක්ෂයේ මේ උදවියට මතක නැහැ අපිට රට බාර දුන්නේ කොතනටද කියලා. මේ ලංකාවාසී ජනතාවත් ඒ වගේම මුළු ලෝකවාසී ජනතාවම දන්නවා අපිට රට බාර දුන්නේ මොන විදිහටද කියලා. මුළු රටම මහපාරට ඇදලා දාලා අතපය හතර කඩලා දාලා මේ රට බංකොලොත් කළා තමයි මුළු ලෝකෙටම කියලා මේ රට බංකොලොත් කියලා තමයි අපට මේ රට බාර දුන්නේ. දැන් කියනවා රට ආපස්සට යනවා කියලා. ඒ නිසා ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි අපිට අභියෝග දෙකක් තිබුණා රටක් විදියට. එකක් ඩොලර් නැතුව මේ රට ඩොලර් නැති වෙලා තිබුණා. අනිත් පැත්තෙන් රුපියල් නැති වෙලා තිබුණා. දැන් මේ දෙකම උඩට අරගෙන රට ඇවිද්දවන්න ඌමනාව තමයි ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුවට තිබුණේ. ඒ නිසා දැන් මේක ඉස්සරහට යනවා. දැන් මේගොල්ලන්ට හරි අමාරු වෙලා තියෙනවා. රිදිලා තියෙනවා. ඒ වගේම ඒක ජනතාවගේ පැත්තෙන් ගත්තොත් ජනතාව ඒකට ශක්තිය සපයනවා, ධෛර්යය සපයනවා. පහුගිය පළාත් පාලන මැතිවරණේ ඒක තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට කිසිදු පළාත් පාලන ආයතනයක බලය තිබුණේ නැහැ ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි. බලය තිබුණේ කාටද? ඒගොල්ලන්ට. බලය තිබුණේ පොහොට්ටුවට. බලය තිබුණේ සජබෙට. බලය තිබුණේ UNP එකට. කොළඹ මහනගර සභාව අවුරුදු 75ක් බලය තිබුණේ කාටද? අපිටද? ජාතික ජනබලවේගයටද? වමටද? නෑ. කොළඹ අවුරුදු 75ක් තිබුණේ කොළපාටට. හැබැයි 75කට පස්සේ කොළඹ රතු පාට කරා මේ රටේ ජනතාව. පළාත් පාලන ආයතන සියලු පළාත් පාලන ආයතන තිබුණේ ඒ දෙගොල්ලන්ට. අපිට එකදු පළාත් පාලන ආයතනයක් තිබුණේ නැහැ. තිබිච්ච එකත් උදුරලා ගත්ත කොමසාරිස් පාලනයට ගත්ත තිස්ස මහරාම ඉතිහාසෙ. හැබැයි අද මේ වෙනකොට අද අපි නොබියව කියනවා අපි අද සතුටුදායක දවසක්. කොළඹ අගනගරේ බලය අපි ගත්තා. කෝට්ටේ අගනගරේ CC-කට යවුවා. එකඳු කොට්ටාසයක් දිනා ගන්න බැරි වුණා. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි අද ගාල්ලේ මහනගර සභාවත් අපි ජයග්‍රහණය කරලා තිනවා ජාතික ජනබලවේගය. ගාල්ලත් එහෙමයි. ගාල්ලත් කොළපාටෙන් තමයි තිබුණේ. අපි දිනලා තිනවා ජාතික ජනබලවේගය. දැන් මේගොල්ලෝ කියනවා ඩීල් කියලා. අපි අභියෝග කරනවා. ගාල්ලේ ඉන්න නායකයෝ පොහොට්ටුවේ නායකයෝ ඉන්නවා ගාල්ලේ. සජබේ නායකයෝ ඉන්නවා ගාල්ලේ. අපි අභියෝග කරනවා ඒගොල්ලත් එක්ක මොකද්ද දාපු ඩීල් එක කියලා ප්‍රසිද්ධිය කියන්නේ. අපි දන්නවා පළාත් පාලන ආයතන වල හිටපු මහජන නියෝජිතයෝ විදියට. අපි දන්නවා අවංකව ඒ පළාත් පාලන ආයතන වල ඉන්න සභිකයෝ අවංක සභිකයෝ ඉන්නවා. ඇත්තටම පළාත් පාලන ආයතන ජයග්‍රහණය එකක් නෑ. එහෙම එකක් නෑ. ඩීල් එක තමයි උපනගරාධිපති ඔබතුමායි කතාව කරගෙන යන්න. නිකන් දේශපාලනයේ ජංගයේ කක්ක කරගන්න නැතුව ඉන්න. දේශපාලනයේදී ජංගයේ කක්ක කරගන්න නැතුව ඕවා කියවලා එන්න. ජංගයේ කක්ක කරගෙන කට්ටියක් ඉන්නවා ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි. අපි කිව්වේ පක්ෂයක ඩීල් නෑ. මේ පළාත් පාලන ආයතන වලට අසීමිත විදියට ආදරය කරන නියෝජිතයෝ ඉන්නවා. අපි එක කතා කරනවා. ওই සභාපතිවරු ප්‍රාදේශීය සභා
සුන්නත් දූලි කරනකොට ප්‍රාදේශීය සභාව ගෙදර අරන් යනකොට ඒ අවංක මහජන නියෝජිතයෝ සමහර පළාත් පාලන ආයතනය ඡන්ද වලින් පරද්දලා දිනවා. ඒක ඇල්පිටියෙත් කරා. එනිසා ඒ අවංක මහජන නියෝජිතයෝ අද ජාතික ජන බලවේගෙත් එක්ක එකතු වෙනවා. ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි මේගොල්ලෝ කියනවා දැන් මේ කර්මාන්ත වැටිලායි කියලා. කර්මාන්ත අකුලගෙන යනවා කියලා. මේගොල්ලන්ට මතක නැහැ කර්මාන්ත වලට කරපු සෙල්ලම් ටික. මේගොල්ලෝ කර්මාන්ත පෝර හදන්න තිබිච්ච කර්මාන්ත ශාලාව වහලා වදකාගාර දාලා දැන් කියනවා කර්මාන්ත වැහිලාලු. අපිට මතකයි කර්මාන්ත ශාලාවේ ඉඳලා ගබඩාව දක්වාම නියෝජ්‍යකාරක සභාපතිතුමනි වැහුවා. විකුණා ගින්තට තුනීලෑලි ගාල්ලේ සාමාන්‍යයෙන් ඒ දවස්වල ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි ගින්තට තුනීලාලි වල වැඩ කරනවා කියලා කිව්වොත් සේවකෙක් දැන් කසාදයක් බඳිනවනම් කසාදේ සහතික කරනවා ගින්තට තුනීලෑලි වල වැඩ කරන සේවකෙක් කසාද බඳිනවා නම් කසාද යෝජනාවක් ආවා. එහෙම තමයි ගින්තට තුනීලෑලි තිබුණේ. අපිට ඩොලර් ආවා විදේශ රටවලට යනකොට ඩොලර් ආවා ලංකාවේ එනකොට රුපියල් ආවා. අද ගින්තට තුනීලෑලි පහුගිය පාලන කාලේ මේ දෙගොල්ලා දැන් මම පූට්ටු වෙලා පළාත් පාලන ආයතන හදනවා. හදන මේ පූට්ටු විපක්ෂේ මේගොල්ලත් එක්ක අපේ ඩීල් නෑ. අපි දිනෝ මේ රටට ආදරය කරන මහ පොළොව විකුණන් කන ඒකට විරුද්ධව ඒකට ආදරය කරන ජනතාවත් එක්ක නියෝජිතයොත් එක්ක අද ගින්තට තුනීලෑලි කර්මාන්ත ශාලාවක් නෑ මැෂින් ටිකක් නෑ බිමත් නෑ විකුණන් කාලා දැන් ඒවට කැක්කුමක් තියෙන ඇත්ත මහජන නියෝජිතයෝ ඉන්නවා බිමේ. ඒගොල්ලෝ ඒක බේර ගන්නව නම් මේගොල්ලෝ එක ගිහිල්ලා බේර ගන්නද? මේගොල්ලෝ එක්ක බේර ගන්න බෑ ඒක. ඒක බේර ගන්න ජාතික ජන බලවේගෙත් එක්ක අද පෙළ ගැහෙනවා. ඒක තමයි ඇත්ත කරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි. බදු සහන ගැන කතා කරා. දැන් අපි දන්නවා ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි බදු සහන දුන්නේ කාටද? මේගොල්ලෝ. දැන් මේ හරි කැක්කුමෙන් කතා කරා රුපියල් 10ක් වැඩි කළා මේක සාමාන්‍ය රුපියල් 1000කට රුපියල් 10යි තිබුණේ. ගරු නියෝජ්‍යකාරක සභාපති. රුපියල් 1000කට රුපියල් 20ක් කරා. මේගොල්ලෝ එකතු කරලා දුන්නේ කාටද? මේගොල්ලෝ දෙකොල්ල එකට එකතු වෙලා කෙහෙලිය රඹුක් කරලා බදු සල්ලි ටික විඩ ගන්නකොට ගාල්ලේ කට්ටියත් එකතු වුණා අත ඉස්සුවා. තව විනාඩි දෙකක් කාලයක් ගාල්ලේ කට්ටියත් අත ඉස්සුවා. ජොන්ස්ටන්ලට අර්ජුන ඇලෝසියස්ලට කෝටි 16000ක බදු සල්ලි ගන්නකොට මීක් නෑ. ජාතික ජන බලවේග පාලනය ඇවිල්ලා අර්ජුන ඇලෝසියස්ලගේ බදු සල්ලි ගත්තේ නැද්ද? ජොන්ස්ටන්ලගේ බදු සල්ලි ගත්තේ නැද්ද? ගත්තා. යුරෝපේ රටවල් වල ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි බදු ගෙනහල්ලා දෙනවා. ජනතාව බදු ගෙනහල්ලා දෙනවා. කර්මාන්තකරුවා බදු දෙනවා. ජනතාව බදු ගෙනහල්ලා දෙනවා. මේගොල්ලෝ අර පිටරට ගිහිල්ලා කරපු සෙල්ලම් ඕවා දැක්කන් පස්සේ බදු ගෙවයිද? නෑ. අපිට මතකයි ඩොලරුත් නැතුව නැති උනේ ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි. ওই පළාත් පාලන ආයතන මතකයි හම්බන්තොට ප්‍රාදේශ සභාවේ සභාපතිවරයෙක් රුසියන් පෙම්යුවලක් ආවා. පෙම්යුවල ආවෙන් පස්සේ අර පෙම්වතියට හිතේ තිබිච්ච එක කරන්න ගිහිල්ලා පෙම්වතා ඉස්සරහා පෙම්වතා මැරුවා. ඩොලර් හිරවුනේ එහෙම. ඩොලරුත් නැති වුණා. රුපියල් නැති උනේ කොහමද? ඕගොල්ලා ජොන්ස්ටන්ලට අර්ජුන ඇලෝසියස්ලට ඒ බදු සල්ලි ටික ඒකට ගහගෙන දුන්නා. ජාතික ජන බලවේග පාලනය ආවා විතරයි. නීතිය ක්‍රියාත්මක වුණා. යුක්තිගරුක දේශයක්, සාධාරණ සමාජයක්, නිවහල් මිනිසෙක් හැදෙන්න පටන් ගත්තා. ලෝකෙට විශ්වාසය හැදුන ගරු සභාපතිතුමනි. ලෝකෙට විශ්වාසය හැදුන මේගොල්ලන්ට මතක නැහැ. ඩොලර් එන එක නතර වුණේ කොහොමද? විදේශ ආයෝජක වෙනකොට නිමල් සිරිපාල් සිල්වා ඇමතිවරයා අමාත්‍යංශ නිල කාමරයට එක්කන් ගියා. එක්කන් ගිහිල්ලා ඇහුවේ මොකද්ද?
මට හම්බ වෙන්නේ කීයද? දැන් ජපානයේ තානාපතිතුමා කියනවා ප්‍රසිද්ධිය ලෝකෙටම $6 බිලියන 6.5ට කාලයක් අපි ඩොලර් සංචිත විශ්ව නියෝජ්‍යකාරක තත්පර 30ක් දෙන නියෝජ්‍යකාරක සභාපතිතුමනි $6 මිලියන 6.5ට හරි බය වෙන්න එපා ඒක අපි බේර ගන්නම්. ඒක නිසා ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමියනි $6 බිලියන 6.5ට එකුණා විශ්වාසය හදලා ගරු ජනාධිපතිතුමා විශ්වාසය හැදුවා. අද ආයෝජක වෙනවා දරා ගන්න බෑ ඩොලර් එනවා රුපියල් ඉතුරු කරා සාක්කුවට දාපු සල්ලි ටික ගෙනාලා දුන්නා පොකට් මනි එක ජනාධිපතිතුමා වර්තමාන ආණ්ඩුව එහෙමයි ඇමතිවරු එහෙමයි മന്ത്രിවරු අපි තාම යන්නේ පෞද්ගලික වාහනෙන් GF69 70ට අපි සල්ලි ඉතුරු කරන්නේ එහෙම ඒ සල්ලි තමයි ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමියනි අපි නියෝජ්‍යකාරක සභාපතිතුමියනි අපි අධ්‍යාපනයට ගත්තොත් ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමියනි ඒ බදු සල්ලි ටික තමයි ඉතුරු කරලා කෝටි කීයක්ද අධ්‍යාපනයට කෝටි 61900ක් සෞඛ්‍යයට කීයද සෞඛ්‍යයට කෝටි 60400ක් ගමේ පාරවල් හදන්න යවනවා අධ්‍යාපනයට වෙන් කරලා තියෙනවා සෞඛ්‍යයට වෙන් කරලා තියෙනවා ඒ නිසා ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි අන්නේ බදු සල්ලි යවන විදිය ඒ නිසා මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට කාලය ලබා දීම සම්බන්ධ